හලෝ මිත්‍රයා. ඉතින් අද ආවා ලංකාවේ ලස්සන හෝටලයක. ගොඩක් කල් බලාගෙන හිටියා මෙතන දෙන්න. නමුත් වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මේ අලුත් අවුරුදු නිවාඩු දවස් ටිකේ හම්බුණා මාරබැද්ද රිසෝට් එකට එන්න. ඉතින් ලස්සන හෝටලයක්. අපි ගිහිල්ලා බලමු ඇතුළට කොහොමද මේ හෝටලේ කියලා. මායි මගේ වයිෆ්යි. ඉතින් යන් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. Nice to meet you, sir. හේෂන් නේ? ඔව්. ලස්සන සුන්දර හෝටලයක් බව පේනවා එනකොටම. ඔව්. ඉතින් අද අප්‍රේල් මාස 12 වෙනිදා. ඔව්. ඔයගොල්ලන්ටත් විශේෂ දවසක් නේ? ඔව් අපිටත් විශේෂ දවසක් සර්. දැන් හෙට ඉඳන් අලුත් අවුරුද්ද ලබනවා. එතකොට අපිත් අපේ අලුතෙන් ඕපන් වුණා චැලෙන්ජ් තුනක්. ටූ ස්ටෝරි යන දෙකක් තියෙනවා. පංච් පූල් එකක් යන එකක් තියෙනවා. එතකොට මෙතනට ඇවිල්ලා මේ සෝබාධර්ම එක්ස්පීරියන්ස් එක ගත්ත අයට තව අලුත් එක්ස්පීරියන්ස් එකක් කරන පංච් පූල් එකක් එක්ක පොඩ්ඩක් හයි එන්ඩ් මාකට් එකට ටාගට් කරන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හෙට ඉඳලා මේ අලුත් විදිහකට. ඒ කියන්නේ මට මිස්ටර් ටෝනි කිව්වා ඒකේ ප්‍රයිවට් පූල් එකක් දෙනවා. ඒක හීටඩ් පූල් එකක්. හීටඩ් පූල් එකක්. සාමාන්‍යයෙන් ඒක කී දෙනෙකුට ඉන්න පුළුවන්? ඒකේ සාමාන්‍යයෙන් ගොඩක් ටාගට් කරන්නේ කපල්ස් වලට. හනිමූන් කපල්ස් වගේ තමයි ගොඩක් ටාගට් කරන්නේ. හැබැයි තව ඔප්ෂන් එකක් තියෙනවා ෆැමිලි වලටත් යන්න. තව එක්ස්ට්‍රා මේ queen size bed එකක් තියෙනවා. ඒක සාමාන්‍ය 4 දෙනෙක් වගේ කම්ෆර්ටබල් ඉන්න පුළුවන්. හරි. ලස්සන හෝටල් එකක්. මම දැන් හෝටල් එක වටේම ගිහිල්ලා ඔයගොල්ලන්ගේ තියෙන හෝටල් එකේ සුන්දරත්වය පෙන්නන්න. ඉතින් මගේ බුකින් එක දමීදුම් කඳුලැල්ලේ සුරංගනා රජදහනේ ඔබේ සිනා කඳුළු බිඳක් හිතත් වාසනා අදත් වාසනාවන්. මිත්‍රවරුනි, ඇත්තටම ජීවිතේ මේ වගේ ලස්සන බොඳ මීදුම් තියෙන පරිසරයක මේ සුන්දර උදෑසන මේ පහස භුක්ති විඳින්න ලැබීමත් ජීවිතේ වාසනාවක්. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා ඕගොල්ලොන්ට ලස්සන තැනක් පෙන්වන්නයි මගේ අදහස. මේ තමයි රිකිල්ලගස්කර මාරබැද්ද තියෙන ලස්සන තැනක්. ලංකාවේ ගොඩාක් හොටේල්ස් වලට මම ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ලෝකේ රටවල් 37ක ගොඩාක් හොටේල්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඒ ඔක්කොටම වැඩි හරිම ලස්සන, හරිම සුන්දර පරිසරයක් තියෙන තැනක් තමයි මේ ස්ථානය. ඉතින් ඔගොල්ලොන්ට මම මේ වීඩියෝ එක කරලා පෙන්නන්නේ ඔගොල්ලොන්ට පුළුවනි ඔගොල්ලොන්ගේ විවේකී දවසක මේ සුන්දර ස්ථානට එන්න. මේ සුන්දර ස්ථානේ මම දැන් ඉන්නේ 360 view point එකේ. මේ 360 view point එකට ලංකාවේ 4 වටම පේනවා. මේ පැත්තෙන් ඔයාලට වෙන්නේ අර පිදුරු තලාව. ඊට පස්සේ අර පැත්තේ වෙන ලූල් කඳුළු. ලූල් කඳුළු දන්නවනේ. ලංකාවේ ඉස්සෙල්ලාම තේ ගහ හදපු තැන තමයි ලූල් කඳුළු ස්ටේට් එක. ඒ පැත්තෙන් ගලහ පැත්ත. පිදුරු තලාව නුවරඑළිය. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් වලපනේ. අර ඈත පේන්නේ වලපනේ. ඒ වගේම අර දිත්තා සුලිකුණාටුවේ නායකී ස්ථාන තමයි අර ලසුන්ගලේ රැල්ල වගේ තියෙන්නේ. ඒ වගේම අර පැත්තෙන් ගත්තොත් ඔයාලට පේනවා බදුල්ල. අනිත් පැත්තෙන් ගත්තොත් රන්දනිගල. අර ඈත පේන්නේ රන්දනිගල ජලාශය. මේ ඩෑම් එකක් පේනවා. ඊට පස්සේ රන්තමේ පේනවා. ඊට පස්සේ හසලක පේනවා. ඔහොම ගිහිල්ලා අතනින් පේනවා JR කන්ද. කොහෙද තියෙන්නේ? මීමුරේ තියෙන්නේ. මීමුරේ හරිම ලස්සනයි. ඉතින් මේ සුන්දර පරිසරේ භුක්ති විඳින්න ඔයා එන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එක රිලීස් කරන්න මෙතනට එන්න ඕනේ. ඉතින් මේ රිසෝට් එක ගැන ගොඩක් තොරතුරු මම කිව්වා. ඉතින් ඔයාලට පේනවද මේ අඟුරංකත ප්‍රදේශයේ, පදිපැල්ල ප්‍රදේශයේ අර ඈත පේන ලස්සන කුඹුරියාවල්, අපේ බත සරිලන කුඹුරියාවල්. ඒ වගේම තමයි අපි තව ටික වෙලාවකින් යනවා මන්දාරම් නුවර. අර තියෙන මන්දාරම් නුවර. ඉතින් අපි ජීප් එකක් හයර් කරගෙන යන්නේ. ඒ හයර් කරගෙන ගියපුවාම අපිට දියාලි 4ක් විතර බලන්න පුළුවන්. ලස්සන view points බලන්න පුළුවන්. ඉතින් අපි යන් මේ ස්ථානයේ තියෙන රිකිල්ලගස්කඩ. මේ රිකිල්ලගස්කඩ සුන්දර පරිසරයක් මාරබැද්ද කියලා කියන්නේ. දැන් මාර කියලා කියන්නේ ගොඩක් කියන එකනේ. බැද්ද කියලා කියන්නේ කැලේ කියන එක. ඇත්තටම ලොකු කැලයක් මැද්දේ තියෙන ලස්සන හෝටල් එකක්. මම ඊටත් වැඩි කැමතියි කියන්න. ලොකු කඳු යායක් පරිසරයක් තියෙන මේ පරිසරේ ලස්සනම හොටෙල් එක. දැන් ඔයාලට පේයි මෙතනින් ගත්තොත් 360 view එකක් තියෙනවා. ඈතින් පේනවා බදුල්ල සහ නුවරඑළිය, රාගල, ඊට පස්සේ පිදුරුතලාගල කඳු මුදුන, අනිත් පැත්තෙන් අපි ගත්තොත් ලූල් කඳුල ස්ටේට් එක. ඒ ඔක්කොම පරිසරයේ මැද තමයි මේක තියෙන්නේ. සුන්දර පූල් එකක් තියෙනවා.
මේ පූල් එකට ආපුහම ඇත්තටම අර අහසේ ඉඳන් නානවා වගේ පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ගොඩක් බෝට්ස් වගේක් ගාලා නමුණු කුල, දූල් කඳුල, මන්දාරන් නුවර, ඉදිරිතල. ඉතින් මේ තියෙන්නේ පරිසරේ. ඉතින් මහන්සිලා වැඩ කරනවා. මහන්සිලා වැඩ කළා. අවද හරි වාගේ දවසක රෙස්ට් එකට මේ පරිසරය ඉතාමත්ම සුන්දරයි. ඉතින් අපි වාසනාවන්තයි. ඔයත් එන්න. මෙතන නාම පස්සේ අපිට බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඔයාට ප්‍රොපෝස් කරන්නේ ඔයා ෆුල් බෝඩ් එකක් බුක් කරන්න. ෆුල් බෝඩ් එක බුක් කරනකොට මේකේ විශේෂයෙන්ම views දෙකක් තියෙනවා. එකක් මේ පැත්තේ view එක. ඒ කියන්නේ අපිට පේනවා මයංගනය, රන්දනිකල, ඊට පස්සේ හසලක, බදුල්ල පැත්ත. අනිත් පැත්ත තියෙන්නේ විකිල්ලගස්කඩ පේනවා. ඉතින් මේ පැත්ත බුක් කරනවා නම් ගොඩක් හොඳයි. ෆයිට් එකක් දෙන්න නම් මොකද මෙතන කාමර 18ක් විතර තියෙන්නේ. ඉතින් ෆුල් බෝඩ් එක බුක් කරලා ඉස්සෙල්ලා දවසේ රාත්‍රියේ ඉන්න ඩිනර් එකට ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ලන්ච් එක වෙනකම් මේ හෝටලේ බුක් දෙන්න. ඊට පස්සේ එකමාරට විතර මන්දාරන් නුවර බලන්න යන්න. ඒකට මේ වගේ ජිප්සි එනවා. ඒ ජිප් එක අරගෙන ඔයාලට පුළුවන් මේ ට්‍රිප් එක යන්න. ඉතින් අපිත් යනවා. ඒ ට්‍රිප් එකේ දේවල් පෙන්නන්නම්. මිත්‍රවරුනි ජීවිතේ විඳින්න. ඒ වගේම රාත්‍රියට ඉතාමත්ම සුන්දර පරිසරයක් තමයි පේන්නේ. ඈතින් පේනවා රාත්‍රියට රන්ටඹේ ජලාශය. ඒ වගේම මේ පැත්තෙන් වලපනේ ප්‍රදේශය. අනිත් පැත්තෙන් අපි මන්දාරන් නුවර. ඉතාමත්ම ලස්සන පරිසරයක් රාත්‍රී කාලේට.